අලුත වල්ලපු 3 කුළුදුල් බිල්ලක් ඕනේ. මේ කානත්තේ අලුත වල්ලපු මිනි නැනේ. අපිට අලුත වල්ලපු 3 කුළුදුල් මිනියක් ඕනේ. කොල්ලනේ මං දැන් මතුරන්න පටන් ගන්නවා. ගුරුන්නාන්සේ කිව්ව විදියටම ලොකු අවුලෙක් ඉස්සරහට ආවා ඌට පළතුරු දුන්නා. දෙවෙනියට නාගයෙක් ආවා. ඌට බිත්තරයක් දුන්නා. තුන්වෙනියට අලියෙක් ආවා. ඌට පොල් මලක් දුන්නා. ඊට පස්සේ ගලෙන් සිදුරක් හදුනා. එකට මිනිතෙල් දැම්මා. ඒක පාරටම ගල දෙකට පැලිලා පොළව යටට පඩි පෙලක් හැදුනා. කට්ටිය ගුහාවක් වගේ තැනකට ආවා. එයාලා ඉස්සරහට යනකොට ලොකු නිදානයක් හම්බ වුණා. මේ කොල්ලෝ ඒ නිධානේ පස් කරලා ඉස්සරහට ගියා. තව මොනවද තියෙන්නේ කියලා බලන්න. මේ කට්ටිය තව ටිකක් ඉස්සරහට යනකොට මැණික් පුරවපු නිදනයක් හම්බ වුණා. කුතුහලය සහ තණ්හාව නිසා මෙයාලා ගුහාව ඇතුළටම ගියා. මේ කොල්ලෝ තවත් ඉස්සරහට ගියා. එතකොට එයාලට ඉස්සරහා කේබල් එකක් තියේ. මෙයාලා එක දිගේ එහා පැත්තට යන්න පිටත් වුණා. මේ කොල්ලෝ ඒකපාරටම කේබල් එක කඩාගෙන අඩිසියක් විතර යටටම වැටුණා. මේ කොල්ලෝ වතුරකට වැටුණා. ඒ බං අපි අඩි ගාණක් යටටම වැටිලා ඉන්නේ. අපි ගිනි කන්දක් ඇතුලේ ඉන්නේ. මොකද අපි කරන්නේ? මේ බං ඉස්සරහින් කැලෑවක් තියෙන්නේ. ඔතන